ඔන්න අදත් මගේ channel එකත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න දෙයක් ලොකු දෙයක් තියෙනවා. ඉතින් කොහොමද පටන් ගන්න කියලා තමයි කල්පනා කරේ. ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්න බැරි වුණා මෙන්න මේ ෆොන්ට් එක ගැන. අද පුළුවන් උපරිම දෙයක් අද කතා කරනවා. වීඩියෝ එක ගොඩක් දිග වෙන්න දෙන්නේ නැහැ. හැබැයි අපි වීඩියෝස් කොටස් විදිහට මේක අපි කතා කරමු. හේතුව ටිකක් වීඩියෝ එක ගේන්න පරක්කුනේ. ප්ලෑන් කරගෙන හිටපු වීඩියෝ එක කරන්න ටයිම් එක එනකම් බලන් හිටියා. හරි ගියේ නෑ. වැස්සත් එක්ක ඒ වැඩේ ටිකක් පරක්කු වෙනවා. ඒ නිසා මම මේක ගැන කතා කරන්න හිතාගත්තා. නැත්නම් අපිට කාලය යනවා මේ වීඩියෝ එකක් කරගන්න බැරි වෙනවා. ඉතින් වැස්ස පායපු ගමන් ඒ මොකද්ද කියන එක ගැන මම ඔයගලන්ට ඉස්සරහට කතා කරන්නම්. දැනට මේකේ විස්තර ටික මම ඔයගලන්ට වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඒකේ විස්තර ඔක්කොම ටික මම ඔයගලන්ට අද දවසේ පුළුවන් උපරිම විස්තර ටික දෙනවා. හැබැයි මේක අද දවසින් ඉවර වෙන වීඩියෝ එකක් නෙමෙයි. වීඩියෝස් කොටස් විදිහට තමයි ගේන්නේ. ඉතින් තාමත් ඔයාමගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ family fish aquarium මගේ page එක තියෙනවා. ඒකට like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් දිගටම අරන් එනවා. මාළු ගන්න කෙනෙක්ටත් මතක් කරන්න ඕන. ඒ ගැනත් updates මම නිතරම page එකේ දෙනවා. ඉතින් යමු අද වීඩියෝ එකට. ඔන්න අද වීඩියෝ එක පටන් ගද්දිම කියන්න ඕන මම අලුතෙන් හදන ෆොන්ට් එක ගැන හැමදාම කියලා තියෙනවා. ඒක වැඩේ පටන් ගන්න හදනකොටම දැන් මේ පහුගිය දවස් ටිකේ වහින්න ගත්තා. ඒ නිසා ඒක තව චුට්ටක් පස්සට දාලා මම මේ ෆොන්ට් එක ගැන ඔයගොල්ලන්ට කලින් වීඩියෝස් වලදී කියලා තියෙනවා. ෆිල්ටර් එකත් අර උඩ ටැංක් එක වීඩියෝ කරනකොට ඒකේ ගැන කතා කරද්දි මම පෙන්නලා කියලා තියෙනවා මේකේ වීඩියෝ එකක් ගේන්න ඒකත් කතා කරන්න ඕන කියලා. ඉතින් ඔන්න ගෙනාවා මේ වීඩියෝ එක. හැබැයි මේක එක වීඩියෝ එකකින් කරන්න බෑ. මේක 2017 හදපු මගේ ෆොන්ට් එක. ඉතින් මේක හදපු තැන ඉඳලා ඒ ගැන විස්තර කතා කරන්න. හැබැයි අද වීඩියෝ එකේදී මේකේ පොඩි වෙනස්කමක් කරා මම. ඒවන් හිතුවා මේ දැන් වීඩියෝ එකක් අපිට ඔයගොල්ලන්ට ගේන්නත් ඕන. ඒ නිසා මම මේකේ ගැන විස්තර ටිකක් කියලා අපි මේක හදපු වීඩියෝස් වලට යමු. ෆොටෝස් වලට යමු. අපි තියෙන විදිහට ඒ දේවල් කතා කරමු. හැබැයි මේකේ අද අපි කරලා තියෙන්නේ මේකේ මේ උස පොඩ්ඩක් අඩුවෙන් තිබ්බේ. එන්නේ උස පොඩ්ඩක් හදා ගන්න ඕමනාව තිබ්බා. වහින දවස් එන්නේ මේක net එකක් තමයි දාලා තියෙන්නේ. ඒකෙන් අර මේ ගෙම්බෝ රින් ගන්න බලනවා. ඉතින් ඒව හදා ගන්න අමාරුයි. මේක කළු ගල් වලින් හදලා තියෙන නිසා මෙන්න මේ අයිනවල් දිගට මේක හරි ලෙවල් නැහැ. ඉතින් ඒක හදා ගන්න ඕන නිසා මම ඒක පොඩ්ඩක් හදා ගන්න මාළු ටිකක් අඩු වුණ වෙලාවේ ඒක හදන්න ගත්තා. මේ වීඩියෝ එක පටන් ගද්දි හිටපු මාළු ටික ගොඩක් ඉවර වුණා. ඉතින් මේ හිටපු මාළු ටික මම ෆයිබර් ටැංක් එකට දාලා මේක හදන්න තියාගත්තා අලුත් මාළු ගේන්න කලින්. ෆිල්ටර් එක ගත්තාම ෆිල්ටර් එක ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. අතනින් වතුර ටික යවලා ෆිල්ටර් එක මේ ෆිල්ටර් එකට එන ලයින් එක බ්ලොක් කරලා තමයි පවර් හෙඩ් එක විතරයි උතන වැඩ කරන්නේ. මොකද උඩ ටැංක් එකයි පහළ ටැංක් එකයි එකම ලයින් එකෙන් තමයි පවර් හෙඩ් එක වැඩ කරන්නේ. ඒකකොට ඉතින් එකක් ගලවන්න බෑ. ඒ නිසා තමයි ඒක වතුර ටික බ්ලොක් කරලා ඒ වතුර ටික හැමම තියලා ෆිල්ටර් මීඩියා සුත් ඒකෙම තියලා පවර් හෙඩ් එක වැඩ කරන්න දීලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි ඔක තියෙන්නේ. ඉතින් ඒක හදලා දැන් ටික දවසක් වෙනවා. ඉතින් වැස්ස නිසා මෙහෙම වහලා තිබ්බා. ඉතින් ඒ ටික අයින් කරගෙනම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් එතන කරපු වෙනස්කම. මේ විදිහට සාමාන්‍යයෙන් ගඩොල් ගලක උස ප්‍රමාණයට මේකේ උස පොඩ්ඩක් මම හදාගත්තා. ඒක එතකොට ලේසි මේ net එක හරියටම මේ බැම්ම දිගට සීල් වෙන විදිහට තියාගන්න. එතකොට අර කිසිම සතෙක්ට රින් ගන්න බැරි වෙන්නේ අපිට මේක වහගන්න ලේසි. නැත්තම් මේක කළුගල් අර ඔයාලට තේරෙනවා කළු ගලක් හරියට ලෙවල් වෙලා යන්නේ නැහැ. එතකොට ඒකේ අර හිස් තැනක් හිටපුවම කොහොම හරි එතනින් අස්සෙන් ඒ ගෙම්බෝ රින්ගනවා වෙන නම් සත්ත්වෙන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගෙම්බෝ ගියපුවම මාළු හදන කට්ටිය දන්නවා. පොණ්ඩේකට ගෙම්බෙක් ගිහලා බිත්තර දාපුවම හරිම කරදරයක් වෙනවා. ෆිල්ටර් එකට අදිනවා. මාළු කනවා මාළු මැරෙනවා. ඒ ප්‍රශ්න ඔක්කොම වෙන්න ඉඩ තියෙනවා. ඒක නවත්ත ගන්න නිසා තමයි මේක මේ විදිහට කරන්න හිතුවේ. ඔයාලට පේනවා ඉතින් මේ අලුතෙන් සිමෙන්ති දාලා පෙන්නේ ඒ ගල් ටික බැඳපු ලයින් එක. මේක හරියටම අඩි 2කමාරක් ජඹුර තිබ්බා. මේක භාගයක්ම මම අඩු කරා මේක හදපුම දවස්වල. ඇත්තටම මේක හදපු දවස්වල තිබ්බට වඩා දැන් එහෙන් පිටින්ම ගොඩක් වෙනස්කම් කරලා තියෙනවා. ඔයගලන්ට මම වීඩියෝස් ෆොටෝස් වලින් කතා කරනකොට ඔයගලන්ට ඒක මම පෙන්නන්නම්. දැනට මේ තියෙන තත්ත්වයේ ඉඳලා අපි ඒක ආපස්සට ගිහිල්ලා ඒව ගැන කතා කරමු ඉස්සරහ වීඩියෝස් වලින්. අද වීඩියෝ එකේදී ඔන්න ඔහම තමයි අපේ වැඩේ වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ෆිල්ටර් එකට යන බට අඩියෙන් පොන්ඩ් එක අඩියෙන් ෆිල්ටර් එකට යන්නේ බට 3ක් 4ක් විතර ගහලා තියෙනවා. ඉතින් ස්කීමා එකක් තියෙනවා. මේ ඔන්න ඔතනින් තමයි පොන්ඩ් එකේ
වතුර පිරලා වැඩි වුණාම එතනින් එළියට යන විදිහට බටයක් ගහලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ ටැංක් එකේ වැඩ ටික ඉවර වුණාම ලොකු වැඩක් නෙමෙයි. ඉතින් පොඩි වෙනස්කමක් කරේ මම ඒකත් වීඩියෝ එකේ පටන් ගන්නකොටම පෙන්වන්න හිතුවේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ කරාට පස්සේ පොන්ඩ් එක තියෙන්නේ. මෙතන ෆිල්ටර් එක ගැන කතා කරද්දී නම් ෆිල්ටර් එක සාමාන්‍යයෙන් අඩි 4ක් දිගට තමයි අරන් තියෙන්නේ. අඩිය කොටු වලට තමයි මේක බෙදාගෙන තියෙන්නේ. මේකේ තියෙන පොන්ඩ් එකේ තිබ්බ පරණ වතුර ටිකම තමයි මේකේ අර පවර් හෙඩ් එක ඔෆ් කරන්න බැරි නිසා ඔහොම තියෙන්නේ. පොන්ඩ් එකෙන් එන වතුර ටික බ්ලොක් කරලා සෙරමික් ටික විතරයි මේක ඇතුලේ දාලා තියෙන්නේ. ඉතින් මේකේ අපිට පෙන්වන්න තියෙන්නේ අතන උඩින් දැල දාගන්න කොටස තමයි. ඒක මම කතා කරන්නම්. මෙතන තියෙන ස්කීමර් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ විදිහට තමයි මේක හදාගත්තට පස්සේ තියෙන්නේ. ඉතින් මම net එක මෙහෙම තියාගෙන බැලුවා මේක කරන්න යන වැඩේ හරියනවද කියන එක. මේක ඇත්තටම මේ net එක මෙච්චර සාර්ථක නෑ මේ වැඩේට. ඒ වුණාට මෙතන ගෙදර තිබ්බ එකක් නිසා මෙන්න මේ විදිහට මට මේක තියාගන්න ඕන. මෙන්න මේ දිගට බැම්ම දිගට මේක මෙහෙම සීල් වෙන විදිහට තියාගන්න ඕන. නැත්තම් මේක යටි මේ අර මං කිව්වා වගේම ගෙම්බෝ රින්ගනවා වහින දවස්වලට. දැන් මේ වීඩියෝ එක කරන දවස්වල මේ වහිනවා. වීඩියෝ එක අප්ලෝඩ් කරන දවස වෙනකොට දැන් අද හොඳට පායයි. ඉතින් මේ වැඩේදී මෙතෙන්දි මම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ගලක් තියලා තියෙනවා ගඩොල් ගලක්. අතනින් උඩිනුත් ගිහිල්ලා ඔන්න ඔහොම වටේට තමයි ඔක තියාගෙන තියෙන්නේ. ඉතින් මේ net එක නම් මේ ඔයාලට තේරෙනවා ඇති මේක ලොකු බරක් එහෙම දරන්න බෑ. මේ ලොකු හයියකුත් නැහැ. ඒ වුණාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපිට ලැබෙන්න ඕන ඒකේ ආරක්ෂාව ඒකෙන් හම්බ වෙනවා. ඉතින් අර ප්‍රධානම දේ මට ඔමනාව තිබ්බ අර වටේට ඒක හරියට රඳව ගන්න එක කරගන්න. ඒකට ලේසි වෙන විදිහකට තමයි මම මේක මේ විදිහට බැලුවේ. නොතන අයින දිගේ ඉඩ තියලා ඉස්සරහින්ම දැම්ම දිගට ඉඩ තියලා ඒක උඩින් බරක් තියාගන්න පුළුවන් විදිහට තියාගෙන ඔතන ඔය මම මෙතනින් ඔයාලට පෙන්නන්නේ මේ හරිය බැම්ම අර හරිය ඉඳලා ඔන්න ඔතනට සිමෙන්ති ටිකක් දාගන්න තමයි හිතන් ඉන්නේ. අර දිගටම ඒ ලයින් එකට විතරක්. ඔයාලට වැඩි කරාම තේරෙයි. මේ පැත්තෙන් ඔය ගඩොල් ගල්ල ළඟ ඉඳලා අනිත් පැත්තට ඒ ලයින් එකට සිමෙන්ති ටිකක් දාලා එතකොට ඒ පැත්තෙන් මේ ඔහොම දාර දිගේ දැම්මහම ඒක තද වෙලා හිටිනවා. එතකොට මේ පැත්තෙන් net එක අපිට උස්සන්න ඕනේ නැහැ නේ. මේ හරියෙන් අපිට ඉඩ තියාගන්න net එක උස්සලා මාළු අල්ලන්න හරි මොකක් හරි වමනාවට පාවිච්චි කරන්න. මේ net එක අර ලොකු ඝනකමක් නැති නිසා අපිට ඕන විදිහට හසුරවන්න ලේසි. ඒ වගේම තමයි ඉතින් ශක්තියත් හරි අඩුයි. ඉතින් කොහොම වුණත් කමන්නේ අපි මේ වැඩේට මේක මේ විදිහට පාවිච්චි කරනවා. ඉතින් අපි බලමු මේක මේ විදිහට රඳව ගත්තට පස්සේ ඔයගලන්ට මම අද පුළුවන් වුණොත් අද වීඩියෝ එකක් ගෙන්නන්න. නැත්නම් ඊට පස්සේ වීඩියෝ එකක් ගෙන්නන්න. ඉතින් ඔයගලන්ට කිව්ව විදිහටම පහුවදා තමයි අද මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් ඔයගලන්ට අදහස මම කිව්වා හැමදේම මුල ඉඳලම වීඩියෝස් අරන් ආවේ නෑ. හේතුව අපරාධ වෙලාව නිසා. ඉතින් ඔයගලන්ට කියපු විදිහට සාමාන්‍ය අයිඩියා එකක් එනවනේ කිව්වහම මෙන්න මේ විදිහට මේ දැලත් රඳ වෙන විදිහට සිමෙන්ති ගාලා මෙහෙම ගල් තියාගත්ත මේ වඩෙන් ගේලිලා තමයි තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් සතෙක්ට කිසිම විදිහකින් එන්න බෑ. ඉස්සරහා පැත්ත තමයි මේ ඉස්සරහා හරිය තමයි ඔන්න අපිට ඕන විදිහට හසුරව ගන්න පුළුවන් වෙන්නේ. එතනටත් අපි බර මොනවා හරි තියාගන්න. එතකොට ඒ දැල නිකන් එහෙට මෙහෙට වෙන්නේ නැහැ. ඉතින් ඕන වෙලාවකට අපිට දැල අයින් කරලා මාළු අල්ලන්න අස් කරන්න ඕන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අදහස. වැඩේ කරගත්තේ ඔන්න ඔය වැඩේ තමයි. මේකට දැන් අපි මුළු ටැංක් එකම හොඳට සුද්ධ කරලා මේකේ වතුර ටික පුරව ගන්න ඕන අපි. මාළු දාන්න ටික දවසක් තියාගන්න.
ෆිල්ටර් එකත් සෙට් කරගත්තා. ෆිල්ටර් මීඩියාස් නම් ගොඩක් එළියේ තියෙන ස්පොන්ජ් එහෙම අයින් කරලා තියෙන. තව වැඩේ ඉවර නැති හින්දා වතුර පිරෙන ගමන් තියෙන්නේ. ඉතින් අද මාළු දාන්නේ නැහැ. සහ මේකේ හිටපු ගොඩක් මාළු මේ වෙද්දි ඉවරයි. ඉතින් මෙතෙන්ට ආපු ගාම ඔයගලන්ට පෙන්වන්නත් දෙයක් හිතුණා. මම මෙතෙන්ට ආවොත් අනිවාර්යෙන්ම මගේ අනිත් ටැංකියකටත් ඔළුව දාලාම තමයි යන්නේ. ඒගොල්ලන්ටත් කැම ටිකක් දාලාම අපි වීඩියෝ එක ඉස්සරහට. ඉතින් මගේ දවස පටන් ගන්න අනිවාර්යයෙන්ම මෙන්න මෙතනින් තමයි. මේගොල්ලන්ට කැම දාලා තමයි පටන් ගන්න. ඉතින් මේ වීඩියෝ එකෙත් මට ඒ කොටස ගේන්න හිතුණා. ඉතින් මේකේ ඉන්න ලොකු මාළුවා නම් අපේ කස්ටමර් කෙනෙක්ගේ මාළුවෙක්. ටික දවසක් අපිත් එක්ක එයා ඉන්නවා. ඉතින් එයා ඉන්න අතරේ මේගොල්ලන්ට කැම එකක් දාලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න හිතුණා. මෙතන ඉන්න මාළුවා ඔයගොල්ලන්ට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ විස්තර ඔයගොල්ලන්ට කලින් වීඩියෝස් වල කියලා තියෙනවා. ඉතින් අපේ ෆැමිලි ෆිෂ් ඇක්වේරියම් මගේ පේජ් එකක් තියෙනවා. ඒකෙත් මම අප්ඩේට්ස් දෙනවා. මගේ නම්බර් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. වීඩියෝ එකේ අන්තිමටත් දානවා. ඉතින් තාමත් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මේ පොන්ඩ් එකේ මම පෙන්නපු දවසේ විස්තරේ ඔය විදිහට තමයි අන්තිමට ඉවර වෙන්නේ. ඉතින් ෆිල්ටර් එක මේ විදිහට දාලා තියෙනවා. වතුර ටික සම්පූර්ණ පුරවගෙන තියෙනවා. මේ මට්ටමට තමයි මේක වතුර අපි පුරවගන්නේ. අපේ වැඩේ සිද්ධ වෙලා ඉවරයි. දැන් නෙට් එක දාගන්න ඕන එක තමයි අරමුණ. ඒක දාගත්තා. මෙතන ඔයගලන්ට පේනවා ස්කීමා එක තියෙනවා. මම ඔයගලන්ට කිව්වා වතුරේ උඩ තියෙන රොඩු සහ ඒ දේවල් ස්කීමා එක හරහා තමයි ෆිල්ටර් එකට අදගන්නේ. ඉතින් ෆිල්ටර් එක ඔන්න එකේ තියෙන්නේ. ෆිල්ටර් එක වහගත්තා අපි. ඉතින් දැන් මම අපි මේකට මාළු දාන්න අපි බලමු ඉස්සරහට මේකට මොනවද දාන්නේ කියලා. දැනට අපේ ඉන්න මාළු මේකට ආයි දාන්න තරම් ගොඩක් නැහැ. ඒ නිසා මේක හදාගෙන තියාගත්තා අපි මාළු දාගන්න ඉස්සරහට. ඉතින් ස්කීමා එක ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් එකතු වෙලා ඉන්න කියලා කියනවා. මොකද මේක හැදුන හැටි අද අපි වීඩියෝ එකේ අන්තිම වෙනකම් ඔයගොල්ලෝ හිටියොත් මුල ටික අපි පටන් ගන්නවා මේක හැදුන හැටි ඔයගොල්ලන්ට. එහෙනම් අපි ඒ ෆොටෝස් වීඩියෝස් එක්ක කතා කරමු ඉස්සරහට ගිහිල්ලා. ඉතින් පොන්ඩ් එක ඔය ඔයගොල්ලෝ දැකපු ඔය පොන්ඩ් එක හැදෙන්න කලින් ඔන්න ඔහම තමයි උතන තිබ්බේ. උතන ඇන්තූරියම් ගස් වගේක් තමයි තියලා තිබ්බේ. ඒ ටික අයින් කරලා ඔක්කොම සුද්ධ කරලා ඔයගොල්ලන්ට පේනවා ඇති බිම නිකන් ලයින් එකක් ඇඳලා තියෙනවා. ඔන්න ඔය ඩිසයින් එකට තමයි අපි කළු ගල් වලින් ඔය පොන්ඩ් එක හැදුවේ. ඉතින් ඔතන කතා කරන්න කියලා ලොකු දෙයක් නැහැ. ඔතන කන්ද පොඩ්ඩක් කපාගත්තේ අර දියඇල්ල වගේ හැදෙන වතුර වැටෙන තැන හදාගන්න. ඉතින් මේ ඔහොම තමයි මුලින්ම අපි වැඩේ පටන් ගන්නකොට ඔතන තිබ්බ හැටි. ඔන්න එතනින් පස්සේ කෙලින්ම අපි මෙතෙන්ට තමයි එන්නේ. අපේ වීඩියෝස් ෆොටෝස් එක කතා කරද්දි අපේ තියෙන දේවල් එක්ක මේක හැදුන හැටිත් කතා කරනවා කියලා මම කිව්වා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්න තියෙන්නේ මෙන්න මේ විදිහට අපි කළු ගල් වලින් බැඳගත්තා. මේ ටැංක් එකේ උසේ හැටියට. ඔයගොල්ලන්ට පේනවා. ඉතින් හටේනම කළු ගල් තියෙන සමහර තැන් වලට විතරක් අපි කොන්ක්‍රීට් දාගෙන තියෙනවා. ඒ තැන් ටිකක් ශක්තිමත්කම වැඩි කරගන්න මේක ලොකු වතුර ප්‍රමාණයක් මේකටත් අහු වෙන නිසා. ඉතින් අඩිය කොන්ක්‍රීට් එක දාගන්න එක තමයි ඊට පස්සේ තියෙන්නේ. ඉතින් දැනට මේ වැඩේ මේ විදිහට තමයි කරගෙන තියෙන්නේ. ඉතින් මෙතෙන්දි බලන්න ඕගොල්ලන්ට පේනවා අඩියට කොන්ක්‍රීට් දාලා තියෙනවා. අර ටිකක් ලස්සනට පේන්න ඕන නිසා තමයි අපි කළු ගල් ටිකක් පේන විදිහට තියලා කොන්ක්‍රීට් දාගෙන තියෙන්නේ. ඉතින් අර මැද්දේ පොඩි කොටුවක් තියෙනවා හදිස්සියවත් වතුර ලීක් එකක් හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මාළුන්ට හරි ඉන්න වතුර පොඩ්ඩක් රැඳෙන විදිහට තමයි ඒක අපි ඒ දවස්වල හදාගත්තේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ඒකේ අඩිය හැටි තියෙන්නේ. ඉතින් කළු ගල් වලින් තමයි ගොඩක්ම මේක වැඩිපුර හදලා තියෙන්නේ. ඉතින් අපි ඒ දවස්වල මේක හදාගත්තේ 2017 මම ඔයගලන්ට කිව්වා. ඉතින් ඒ දවස්වල තමයි මේක අපි හදාගත්තේ. දැන් ගොඩක් කල් වෙනවා මේ විදිහට හදලා. ඉතින් ඇත්තටම මමයි තාත්තයි තමයි මේක හදන්නේ. සෑහෙන්න මහන්සි වුණා මේක හදන්න. ඉතින් අපි ජොබ් එකක් විදිහට මේ කරන්න නැති හින්දා අර ගෙදර වැඩක් විදිහට කරන එකක් හින්දා සාමාන්‍යයෙන් සිමෙන්ති අනාගෙන මේ කළු ගල් උස්සගෙන කරගෙන මේවා කරද්දි සෑහෙන මහන්සි වෙනවා. ඊටත් වඩා මම ඔයගලන්ට කිව්වා වගේ ඒ ටැංක් එක ඒ පොන්ඩ් එක හදන දවස්වලත් හොඳටම වහිනවා. ඉඳලා හිටලා මේ කාලේ වගේ තමයි එකපාරට වහිනවා. ඉතින් ඕක දෙපාරක් විතර ඔක ඇඩියට කොන්ක්‍රීට් දාන්න වුණා. එකපාරක් හදලා අපි වහලා තියලත් වැඩක් උන්නේ නැහැ. හුළඟට කොහොම හරි වහපු ඒවා ඔක්කොම ගිහිල්ලා වතුර පිරලා කොන්ක්‍රීට් එක දිය වෙලා ගිහින් තිබ්බා. ඊට පස්සේ ආයෙත් අපිට දාන්න වුණා. ඉතින් ඒ වගේ එක එක ප්‍රශ්නත් ආවා. ඉතින් ওই විදිහට තමයි ওই ටැංක් එකේ මෙතෙන්ට එනකන් අපි අද කතා කරන්නේ. ඉතින් ඉස්සරහ ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒකේ ඊට පස්සේ ඉතුරු ටික පෙන්නන්නම් ඔයගොල්ලන්ට. අද වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මම මේක මෙතනින් නතර කරන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් ඊතුරු ටික අනිවාර්යයෙන්ම බලන්න පුළුවන්. ඊතුරු ටික කියන්නේ ඊළඟ කොටසෙන්.
ඔයගලන්ට ඉස්සරහටම වීඩියෝස් මේකේ ගොඩක් ගේන්න තියෙනවා. මොකද මේකේ ගොඩක් වෙනස්කම් වුණා. මාළුත් ගොඩක් මේකේ හදනකොට හිටපු මාළු නෙමෙයි ඊට පස්සේ හිටියේ. ඉතින් ඒවත් අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඉස්සරහට බලන්න පුළුවන්. ඒකත් මතක් කරන්න ඕන. ඉතින් අද දවසේ අපි පොන්ඩ් එක ගැන කතා කරන්නේ මේ ටික තමයි. ඉතින් ඒක යන ගමන්ම මම ඇත්තටම මේක ඒ දවස්වල හදනකොටම මේ මාළු ටිකත් ගෙනල්ලා තිබුණා. මං කිව්වා මම මාළු හදන්න පටන් ගත්ත මුල් කාලේ ඔය ටැංක් එකත් ඔය පොන්ඩ් එකත් අපි හදන්නේ. මෙන්න මේගොල්ලෝ ටික තමයි මුලින්ම දාන්න ගියේ. මේ සාමාන්‍ය ලංකාවේ බ්‍රීඩ් කරපු මාළු වගේ. මට මේගොල්ලන් හදලා බලන්න ඕන වුණා. ඒක හැදෙන්නේ කොහොමද, මාළු හැදෙයිද කියන එක බලන්නත් ඕන වුණා. ඉතින් ටැංක් එක හදන්නත් කලින්ම පොන්ඩ් එක හදන්නත් කලින්ම මේගොල්ලන්ව ගෙනල්ලා තියාගත්තා. ඉතින් ඉස්සරහට පෙන්නන්නම් මේගොල්ලන්ගේ වෙනස්කම්. මේගොල්ලෝ දැන් කොහෙද දන්නේ නැහැ. මේ හැම මාළුවම මම දැන් දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි මාළු ගොඩක් ගෙනාවා. ඉතින් ඒකත් මම ඉස්සරහට ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එහෙනම් ඔය විදිහට තමයි අද අපේ වැඩේ ගැන පටන් ගන්නම කතා කරන්න තියෙන්නේ. ඉතින් ඉස්සරහ වීඩියෝස් වලින් ඒකේ ගොඩක් දේවල් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම කතා කරන්න තියෙනවා. අනිවාර්යයෙන්ම ඉස්සරහට එන වීඩියෝස් මග අරින්න නැතුවම බලන්න කියලාත් මතක් කරන ගමන්ම අද අපේ වැඩේ මෙතනින් නතර කරනවා. වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා. ඉතින් අදට ගිහින් එන්නම්. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම ඉක්මනට